guys මං ආවා රන්පුරේ දවස් කිහිපයක ෂූට් එකකට. ඉතින් ඉස්සරහට එන්නේ අවුරුදු සමයනේ මට ලැබෙච්ච ෆ්‍රී ටයිම් එකේ මම ඉක්මනටම සර්ච් කරලා බලුවා රන්පුරේ අවල් තියෙන හොඳම ෂොප් එක මොකද්ද කියලා. මට හම්බුණා රිච් ලුක්. මොකද ඉස්සරහට එන්නේ අවුරුදු සමය නිසා මගේ ආදරණීයන්ට නෑදෑයන්ට මගේ පවුලේ අයට තෑගි දෙන්න ඕනේ. ඉතින් මං අද ආවා රිච් ලුක් එකට මගේ ආදරණීයන්ට තෑගි ගන්න. අපි ගිහින් බලමු මම මොනවද ගන්නේ කියලා. යා Oh my god අතුන් වෙද්දිම මම දැක්කේ මෙන්න මේ වගේ ලස්සන බොරුස් වගේ. මොකද්ද ගන්න කියලා මට නම් හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. ඇත්තටම පල්ලෙහා ෆ්ලෝ එකේ අපිට අවශ්‍ය ගෙදරට අවශ්‍ය සියලුම ඇක්සසරිස් මෙතනින් ගන්න පුළුවන්. මම මුලින්ම ගියා මගේ තාත්තිට ඇඳුම් ගන්න. ඉතින් මම මගේ අයියට තාත්තට හැමෝටම gift දෙන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම එයාලගේ පෑඩි ටික තමයි ගත්තේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියාම අපිට මටත් පිස්සු හදනවා. මොකද මම ආසම කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. හෑන්ඩ් බෑග්, ස්ලිපර්ස්, හැට්ස්. ඒකට මම හරි මාසයි. ඉතින් මම මුලින්ම සාරි කලෙක්ෂන් එක බලලා මම හිතුවා අම්මිට සාරි එකක් ගන්න ඕනේ කියලා. මම මෙන්න මේ ලස්සන සාරි එක තමයි ගත්තේ. ඉතින් මෙතන ලස්සන සෙරෙප්පු, ෂූස්, ඒ වගේම ෆ්‍රොක්ස්, ඩෙනිම්ස්. ඉතින් මේ ඕන එකක් හරියම පහසු මිනිට ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මගේ පොකට් එකට ගලපෙන විදිහට මං ඒ අයට තෑගි ගත්තා. මේ තියෙන්නේ මම අවුරුද්දට try කරපු අවුරුදු ඇඳුම් ටික. ලස්සනයි නේද? ඒ ඔක්කොම පැත්තකින් තියලා මම ගත්තා මෙන්න මේ ලොකුම ලොකු ටෙඩියක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙයාලගේ බැංක් කාඩ් වලට, ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වලට අවුරුදු ඔෆර් එකක් යනවා. හරිම මහන්සි. ඒකට මගේ හිතේ හැටියට හැමෝටම මම තෑගි ගත්තා. දැන් මට මාර හැපි මොකද හරිම රීසනබල් ප්‍රයිස් එකකට තමයි මට මේ අඳුම් ඔක්කොම ගන්න පුළුවන් උනේ. මමත් සතුටින් දැන් හැමෝම සතුටින්. ඉතින් ඒ වගේම තමයි මම ලොකු ටෙඩියකුත් ගත්තා. මොකද මම ටෙඩියස් වලට හරිම ආසයි. ඉතින් ලොකු ටෙඩි කෙනෙක් ගත්තා. දැන් අපි යමු මොකද මට ෂූටින් වලින් දැන් කෝල් කරා ඉක්මනටම එන්න කියලා. ඉතින් මම දැන් ඉක්මනටම යන්න හදන්නේ. හැබැයි බේරෙන්න ඕන හින්දා එයාලට මම මොන හරි ගත්තා. චූටි දෙයක් ගත්තා. ඉතින් මං shopping කරා වගේ ඔයාටත් පුළුවන් ඔයාලගේ ආදරණීයන්ට තෑගි ගන්න රිච් ලුක් එකට එන්න. හැඩවන නැකතට රිච් ලුක්. දනුකට කැමැත්ත දෙනවද දැන්? දනුකට කැමැත්ත දෙන්න තපුඩක් කල්පනා කරලා බලන්න ඕනේ. හැබැයි ඉතින් අපේ ගමේ නිදහසේ බේරිලා ඉන්නත් එපා. ඒ නිසා ඉතින් ඔයාලට මම හොඳයි කියලා හිතෙන්නේම නැද්ද? හිතෙනවා 50ට 50. අර කුකුල කෑ ගහන්නේ. නෑගේ සීන් එක දනුක කුකුල කියලාද කියන්නේ? අම්මෝ නෑ. පිස්සුද? ඔයා කොච්චර හොඳ ළමෙක්ද? ඒක එහෙමයි. කුකුල ගන්නවා. ඒ උනාට ඉතින් කුකුල ගන්නවා. ඒ උනාට ඒක කුකුල ගන්නවා. කල්පනා කරලා බලන්න ඕනේ නේද? අවාහ විවාහ කරගන්නකොට ටිකක් ඒක ගැඹුරු අදහසක් නේ. කල්පනා කරලා බලලා දීර්ණය ගමු. ඉක්මනට දෙන්න නැත්නම් අපිටත් පෑලන්නේ නැසදෙව් වගේ. නැත්නම් මේ පාරවල් ගානේ හම්බෙන්න බෑ හැමදාම කියලා නේද? නැත්නම් සදෙව් ගත්ත තීරණ අපිටත් ගන්න වෙනවා. අපෝ එපා. ඒවල කරන්න එපා. හරි. අපිට හති අපිට ඒක සීරියස් හොඳ වර්කවුට් එකක් හෙන මහන්සි වින්ටර් කොටවා ඒ රන් එක හරි අමාරු ඕ ඒක අමාරු එමු ගියනවා අපිත් එනවා බබා මේ නංගි දුවන